welcome back to my YouTube channel. ඉතින් අද ටිකක් වැඩි දවසක් අපිට අද උදේ 8:10 ලෙක්චර් එකක් 8:10 ලෙක්චර් ඉවරනට පස්සේ ආයෙමත් 10:12 තව ලෙක්චර් එකක්. ඊට පස්සේ 12ක ලන්ච් බ්‍රේක් තියෙනවා. ඊට පස්සේ ආයෙ කීන 3 වෙනකම් ආයෙත් ප්‍රැක්ටිකල් සෙෂන් එකක් තියෙනවා. අතරම ටියුට් සෙෂන් එකක්. ඉතින් ඔය හැම එකටම attendance compulsory නෑ. හැබැයි එකතන තියෙන ටියුට් එකට නම් attendance compulsory. ඊමව නිදාගද්දි පාන්දර 3:00යි. මේ ප්‍රැක්ටිකල් එක ලියන්න තිබ්බ. ටිකක් ලියලා ඉවරනාට පස්සේ ඉතින් නැගිට්ටේ 7යි ගානකට දැන් වෙලාව 7:00යි. වොෂ් එකක් දාලා ෆ්‍රෙෂන් අප් වෙලා දැන් මේ ෆැකල්ටි එකට යන්න ලෑස්තිලා තමයි ඉන්නේ. අපි ඊටු වැඩ ටිකක් කරගෙන පස්සේ යමු. හැමදාමත් වගේ ෆැකල්ටි එකට යන්න ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. අද මම ඔයාලට වීඩියෝ එකක් ගේන්න හැදුවට ළමයි පෙන්වන්න ගොඩක් දේවල් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් typical first year med student කෙනෙක්ගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අපිට වැඩ වැඩි තමයි. ඒ වුණාට අපිට තාම third year fourth year final අයියලා කළා වගේ වැඩ වැඩි නැහැ. අපි ෆැකල්ටි එකට ආවා. ලෙක්චර් හෝල්ස් වලට යන ගමන් තමයි ඉන්නේ. අපි හැමෝම උදේට කාලා 8 වෙනකොට ලෙක්චර් හෝල්ස් ඇතුලේ ඉන්න ඕනි. 8:05 වෙනකොට එයාලව ලෙක්චර් හෝල්ස් ඇතුලට ගන්නෙ නැහැ. අපි හැමෝමම ડોක්ටර්ස්ලා වෙන්න පුරුදු කරන හින්දා අපි හදා ගන්න ඕනි වැදගත්ම ක්වොලිටි එකක් තමයි පන්ක්චුවැලිටි කියන එක. ලෙක්චර්ස් වල ඩිපාර්ට්මන්ට් ඇතුලේවත් අපිට රෙකෝඩ් කරන්න දෙන්නේ නැති හින්දා අපි ලෙක්චර්ස් ඉවරලා පස්සේ හම්බෙමු. One eternity later. මේ වෙද්දී අපිට ලෙක්චර්ස් උයි ටියුට් එකයි සේරම ඉවර වෙලා අපි පොඩි ඩිස්කෂන් එකකට යන ගමන් තමයි ඉන්නේ. මට මේ වෙලාවේ අලත් එක පොඩි දෙයක් ෂෙයා කරගන්න හිතුන ළමයි. අර මහන්සි දවසකට පස්සේ යාළුවොත් එක්ක පොඩි වීඩියෝවක් කරගෙන hina වුණාම මේ මහන්සි කොහෙන් ගියාද කියලා තේරෙන්නේ නැහැ නේද? ඔයාගේ වටේටත් ඔයාට ආදරය කරන යාළුවෝ සෙට් එකක් ඉන්නවා නම් ඔයා හරීම බ්ලෙස්ඩ්. අපිට අදට ලෙක්චර්ස් ඉවරයි. එතකොට අපි දැන් ඩිස්කෂන් එකක් කරන්න තමයි යන්නේ. රුකාලිවා දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාගනා ජීවිතේ ගියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යාංගනා. කැම්පස් කාලේදී කොහොමද වැඩ කරන්න කියන එක ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාලට දැනගන්න තමයි මම මේ කතාව කියන්නේ. අපි ඒ ලෙවල් කාලේදී මොකක් හරි ෂයි එකක් බැරි වුණොත් එහෙම ඊළඟ ෂයි එකට වැඩ කරන්න ඕනේ තනියමනේ. හැබැයි මෙතනදී එහෙම එකක් නැහැ. මෙතන අපි කාගේවත් අතර කම්පිටිෂන් එකක් නැහැ. මෙතනදී අපිට කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ බල්ක් එක වැඩි. එක්කෙනෙක්ට මේ සේරම ඉවර කරගන්නවා කියන එක කරන්න බැරි වැඩක්. ඒ හින්දා එක්කෙනෙක්ට බර අවම විදිහට වැඩෙන විදිහට තමයි අපි මේ සේරම බෙදාගෙන කුප්පි දාගන්නේ. කුප්පි කියලා මෙතඩ් එකක් තියෙනවා. ඔයාලා කැම්පස් ආපුවාම මේක දැනගන්න පුළුවන් වෙයි. කුප්පි කියන එක සරලවම කිව්වොත් එimhe අපි යාළුවට කියලා දෙනවා. අපි අපේ යාළුවන්ට මොකක් හරි පාඩමක් අරගෙන කියලා දෙන එකක් තමයි මෙතනදී වෙන්නේ. ඉතින් මෙතනදී අපි හැමෝම එකා වගේ ගොඩ යන තමයි බලන්නේ කියන එකට උදව් කරගෙන එතකොට තමයි බැච් එකක සාර්ථකත්වය දකින්න පුළුවන් වෙන්නේ. මේක මම කැම්පස් කාලේ දැක්ක හරිම ලස්සන දෙයක්. නික්මී නොයා මාදේ තොරවසා හජේර දෙන්න දිව්‍යාංගනා ලංවී දෙන්න දිව්‍යාංගනා. ඩිස්කෂන් එක ඉවර කරලා අපේ කට්ටිය පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එක පැත්තට ගියා. ඉතින් කැම්පස් කියන්නේ ඇකඩමික්ම විතරක් නෙවෙයිනේ ළමයි. අපේ කට්ටිය නම් ලෙක්චර්ස් ඉවර කරලා ෆුට්බෝල්, ක්‍රිකට්, බාස්කට්බෝල් දේවල් ප්ලේ කරන්න ග්‍රවුන්ඩ් එකට යනවා. ඉතින් තවත් සමහර කට්ටිය ග්‍රවුන්ඩ් එකේ දුවනවත් එක්ක තවත් සමහර කට්ටිය ස්විමින් කරන්න මේන් කැම්පස් එකට පවා යනවා. ඔන්නෝම තමයි මෙඩ් ලයිෆ් එකේ ස්ට්‍රෙස් එක නැති කරගන්නේ අපේ කට්ටිය.
ෆැකල්ටි එක ඇතුළදී අද මගේ දවස ගෙවුනේ ඔන්න ඔය විදිහට තමයි. ඉතින් තවත් ලස්සන වීඩියෝකින් හම්බ වෙනකන් ඔයාලට සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා, ෂෙයා කරලා, කමෙන්ට් කරලා, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා මගේ YouTube channel එකත් එක්ක join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.